මම හිතන්නේ කලින් වැඩසටහනේ අපිත් එක්ක එකතු වෙච්ච බොහෝ පිරිසක් අද මෙතන එකතු වෙලා ඉන්නවා. කලින් වැඩසටහන් දෙකේදීම අපිත් එක්ක එකතු වෙච්ච. මොකද මට දැන් කලින් වැඩසටහන් දෙකේදීම අපිත් එක්ක එකතු වෙච්ච පිරිස මේ මූණු ටික දැන් මතකයි. සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ කට්ටියම වෙන්න ඕන අයත් සැරයක් ඇවිල්ලා තියෙන්නේ. බොහොම ස්තුතියි මුලින්ම කලින් වැඩසටහන් දෙකටම අපිත් එක්ක එකතු වෙලා තවත් වැඩසටහනකට අපිත් එක්ක මේ විදිහට එකතු වෙච්ච එක ගැන. රයිට්, දැන් සියලු දෙනාට මතකයිද පළවෙනි වැඩසටහනේදී සහ දෙවෙනි වැඩසටහනේදී දීපහ සංකල්පයට අදාළව අපේ ටාගට්ස් ඇචීව් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්, එහෙම නැත්නම් සිහිනයක් ජයගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරපු කාරණාවේදී පළවෙනි වැඩසටහන් දෙකේදී අපි කතා කරපු දේවල් මම හිතන්නේ සියලු දෙනාට දැන් මතක ඇති. මම හිතන්නේ මේ මතක තියෙන හන්දා තමයි ඔයගොල්ලෝ මේ විදිහට තුන්වෙනි වැඩසටහනටත් අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. හරි, අපි කතා කරමු. පළවෙනි වැඩසටහනේදී අපි කතා කළේ මොකක්ද? කොහොමද නිර්මාණාත්මක බලාපොරොත්තුවක් ඇතිව අපගේ ජීවිතේ ජය ගන්න සිහිනයක්, එහෙම නැත්නම් හොඳ බලාපොරොත්තුවක්, ඩ්‍රීම් එකක්, ටාගට් එකක් අපි හදාගන්නේ කොහොමද? ඒකට අදාළව නිවැරදි විනයකින් යුතුව නිවැරදි විදිහට අපේ ඩියුටි එක, ඒ කියන්නේ රාජකාරිය කොහොමද හරියට කරන්නේ කියන එක අපි කතා කළා. ඊට පස්සේ අපි දෙවෙනි වැඩසටහනේදී කතා කළා. මොකද්ද දෙවෙනි වැඩසටහනේදී කතා කළේ? දෙවෙනි වැඩසටහනේදී අපි කතා කළා කොහොමද හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකක්, ඒ කියන්නේ අපේ සිහිනය නිර්මාණාත්මක බලාපොරොත්තු අපි තෝරාගත්තට පස්සේ ඒකට අදාළව හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකක්, මානව කළමනාකරණ පද්ධතියක් කොහොමද අපේ ජීවිතයට ඈඳාගන්නේ, අපේ ජීවිතයට සාර්ථක කර ගැනීම සඳහා මානව කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කළා. එතකොට ඊළඟ කාරණාව තමයි අපි ඒකෙදි කතා කළා ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? ප්‍රශ්නයක් කියන එක තෝරාග බේරාගන්නේ කොහොමද? ඊට අමතරව ප්‍රශ්නයකට විසඳුම් සොයන්න කලින් ප්‍රශ්නයකට හේතුව කියන්නේ මොකක්ද? හේතුව තෝරා බේරාගන්නේ කොහොමද කියන එක අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළා මොකක්ද අවසානයේදී? ඇක්ෂන් ප්ලෑන් එකක්. අපේ ජීවිතයේ ප්‍රශ්නයකට අදාළව ඇක්ෂන් ප්ලෑන් එකක් අපි කොහොමද හදාගන්නේ? ඇක්ෂන් ප්ලෑන් එකක් කියන එක නිර්ණායකයක් කරන්නේ කොහොමද? නිර්ණය කරන්නේ කොහොමද කියන එක අපි කතා කළා. ඊළඟට දැන් මම හිතන්නේ සියලු දෙනාට මතක ඇති ඉදා හැමදෙනාම තමන්ගේ අතට කොලයක් පෑනක් අරගෙන ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්න විදිය සම්බන්ධයෙන් ඕගොල්ලෝ ඒ දල සටහනක් දාගත්තා. ඉතින් දැන් සියලු දෙනාට මතක ඇති කොහොමද ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්නේ කියලා. එතකොට මම අවසානයේදී ඉදා වැඩසටහන අවසන් කරපු විදිය කාටද මතක? මෙතන ඉන්න කාටද මතක වැඩසටහන අවසන් කරපු විදිය? මූණෙන් පේනවා සියලු දෙනාට ඒක මතකයි කියලා. රයිට්, අපි අවසාන දවසේ වැඩසටහන අවසන් කළේ ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගත්තට පස්සේ අපේ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එකට අදාළව, ඒ කියන්නේ මානව කළමනාකරණ පද්ධතියට අදාළව ඇක්ෂන් ප්ලෑන් එකක් අපි හදාගත්තට පස්සේ ඒකට අදාළව අපේ ඒ ප්‍රශ්නය විසඳීමට අදාළව අවශ්‍ය මෙවලම් ටික, ප්‍රශ්නය විසඳීමට අදාළ අවශ්‍ය මෙවලම් ටික, ඒ කියන්නේ වටපිටාව සකස් කර ගැනීම සම්බන්ධයෙන් තමයි අපි කතා කළේ. මම නැවත වරක් ඕගලන්ට පොඩි රීමයින්ඩ් එකක් දෙන්නම්. ඒ කියන්නේ එදා වැඩසටහන අවසන් වෙච්ච තැනින් මේක පටන් ගන්න ඕන නිසා එදා කොතනින්ද වැඩසටහන අවසන් වුණේ කියලා මම නැවත වතාවක් මතක් කරන්නම්. ඒක මතක් කරගෙනම අපි ඉදිරියට යමු. රයිට්, ප්‍රශ්නයක් විසඳන්න නම් අපිට ඇක්ෂන් ප්ලෑන් එක අපි හදා ගන්නවානේ. ඇක්ෂන් ප්ලෑන් එක හදාගත්තට පස්සේ අපි ඒ ප්‍රශ්නය විසඳීමට අදාළව වටපිටාව, ඒ කියන්නේ මෙවලම් ටික අපි හදාගන්න ඕන. බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕන ප්‍රශ්නේ විසඳීමට අදාළව. ඒ කියන්නේ මිල මුදල් හොයාගන්න ඕන. අපිට යාන වාහන අවශ්‍යයි නම් ඒ දේවල්, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් අවශ්‍යයි නම් ට්‍රාන්ස්පෝර්ට් හදාගන්නට ඕනේ. ඊට අමතරව මොනවද මම එදා කිව්වේ? ඊට අදාළව අපිට ශ්‍රමය හොයාගන්න ඕන. ඊට අමතරව අපිට තව මොනවා හරි බඩු මුට්ටු අවශ්‍යයි නම් මේ දේවල් ටික හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නය විසඳීමට අදාළව අපිට තියෙන මූලික මෙවලම් ටික අපි හදාගත්තට පස්සේ ඊළඟට තියෙන කාරණාව තමයි කොහොමද අපි මේ ප්‍රශ්නය විසඳන්න පළවෙනි අඩිතාලම තියන්නේ කියලා. පළවෙනි අඩිතාලම කියලා කියන එකෙන් අදහස් කළේ වටපිටාව හදාගත්තට පස්සේ, බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තට පස්සේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එකත් හරි. බෑග්ග්‍රවුන්ඩ් එකත් අපි හදාගෙන තියෙන්නේ. දැන් අපි මේක විසඳන්න පටන් ගන්න ඕන. මේ ප්‍රශ්නය විසඳන්න දැන් පටන් ගන්න ඕන. එතකොට ප්‍රශ්නය විසඳන්න පටන් ගන්න නම් අර අපි පළවෙනි වැඩසටහන් දෙකේදී විශේෂයෙන්ම අවසාන වැඩසටහනේදී කතා කළා වගේ මේක අපිට මානව
කළමනාකරන පද්ධතියක් ඇතුලේ විසඳිය හැකි ප්‍රශ්නයක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඒ මට්ටමේ රේන්ජ් එකේ යන ප්‍රශ්නයක් වෙන්නත් ඕනේ. එදිනෙදා අපිට තියෙන සුළුපටු පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම ප්‍රශ්නවල අපිට විසඳන්න අවශ්‍යතාවයක් නැහැ නේද? එහෙම නිකන් එදිනෙදා මම කලින් වැඩසටහනේදී කිව්වා වගේම පොඩි ප්‍රශ්න අපිට විසඳන්න මේ වගේ කළමනාකරන පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා එහෙම මට්ටමේ තියෙන ප්‍රශ්නය දැන් අපි මුලින්ම ලියාගෙන තියෙන්නේ. ඔයාගේ ජීවිතේ අපි හිතමු ඔයාට වාහනයක් ගන්න ඔයා ප්ලෑන් කරගෙන හිටියා. ඔයාගේ වාහනේ ගන්න ප්ලෑන් කරගෙන හිටියා. අපි හිතමුකෝ 10 මිලියන් කියලා. මිලියන 10ක් ඔයායකට ඉන්වෙස්ට් කරන්න වාහනේ ගන්න බලාගෙන ඉන්නවා. නමුත් ඔයාට අවුරුදු 2-3ක් ඔයා හිටියා. ඔයාට 10 මිලියන් ඔයා ඉන්වෙස්ට් කරන්න ඔයාට බෑ. ඔයාට පුළුවන් 5 මිලියන් විතරයි. මිලියන 5ක් විතරයි ඔයාට ඒකට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතුරු මිලියන 5 ඔයා ඒකට හොයන්න ඕන. ඉතුරු මිලියන 5 හොයන්න ඔයාට තව අවුරුදු ගාණක් ඔයා යනවා. ඒ කියන්නේ ඔයාට දැන් ඔයා ඉමේජින් වෙනවනේ ඔයාට පේනවා. තව මම මිලියන 5ක් හොයන්න ඕන වාහනේ ගන්න. නමුත් මේක හොයන්න මට තව අවුරුදු ගාණක් මම මේ රස්සාව කරොත් මට හොයාගන්න බෑ. අන්න ප්‍රශ්නයක් ඔයාට දැන්. ඔයා වාහනේ ගන්න ආසයි. මොකද ඔයා නාකි වෙලා වයසට ගිහිල්ලා ඔයාට මේ වාහනේ අරගෙන වැඩක් නැහැනේ. කරන්න ඕන කාලේ දේවල් ටික කරන්න ඕන. අන්න ඒක නිසා දැන් ඔයා ප්‍රශ්නය ලියාගෙන තියෙන්නේ මුලින්ම ඇක්ෂන් ප්ලෑන් එකේ. දැන් ඔයා ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුර හොයන්න අර අපි මුලින් කතා කරපු problem solving tools ටික භාවිතා කරන්න පටන් ගන්න ඕන. problem solving tools වලදී අපි ප්‍රධාන වශයෙන් කතා කරන problem solving tools කීපයක් තියෙනවා. පළවෙනි problem solving tool එක මම ඕගලන්ට කතා කළා ගිය වැඩසටහනේදී. කාටද මතක? මම හිතනවා සියලු දෙනාට මතක ඇති පළවෙනි problem solving tool එක අපි මුලින් දැන් කතා කරලාම ඉවරයි. මොකද මේ පළවෙනි problem solving tool එක ප්‍රශ්න විසඳීමේ පළවෙනි ක්‍රමවේදය කතා කරලා ඉවර වෙලා තමයි අපි action plan එක කියන එක හැදුවේ. මම නැවත වරක් ඒගොල්ලන් ඔබට මතක් කරන්නම් කලින් වැඩසටහනේදී කාට හරි මෙතන අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නය එළියට ගන්න, ප්‍රශ්නයෙන් එළියට ගන්න, ප්‍රශ්නයෙන් එළියට අරගෙන ඉවර වෙලා ප්‍රශ්නය වටේ හොඳට ගිහිල්ලා ප්‍රශ්නය අධ්‍යයනය කරන්න. මොකක්ද ප්‍රශ්නයක් කියලා කියන්නේ සම්බන්ධයෙන්? ඒ ප්‍රශ්නය අධ්‍යයනය කරනකොට ප්‍රශ්නය වටේ යනකොට ඔයගලන්ට මොකද්ද හම්බ වෙන්නේ? පොටක් හම්බ වෙනවා. ඒ පොට හම්බ වෙනවා. අර මම නූල් බෝලේ කතාව එක්සැම්පල් එකකට කිව්වේ. නූල් බෝලේ වගේ තමයි. ඔයාලට ඒ පොට හම්බ වෙනවා. ඒ පොට හම්බුනාට පස්සේ ඒ පොට දිගේ යන්නේ. ඒ පොට දිගේ යනකොට කාරණා දෙකක් හම්බ වෙනවා. ඒ කාරණා දෙක තමයි මොකද්ද කාරණා දෙක? කාරණා දෙකේ එකක් තමයි අපිට ප්‍රශ්නයට විසඳුම හම්බ වෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නයට හේතුව හම්බ වෙනවා. රයිට්? ওই දෙකෙන් එකක් අපිට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. එතකොට දැන් මම මේ කලින් කාරණාව මතක් කළේ ඔයගලන්ට කලින් වැඩසටහනේ කවුරු හරි මේක අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියලා. එතකොට අපි පළවෙනි ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපිට ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයන් ගැන කතා කරද්දී තවත් ප්‍රධාන වශයෙන් කියන්නේ අපි අනිත් කාරණාව තමයි හොඳට මතක තියාගන්න. ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියකදී සියලු දෙනා මේක හොඳට අහගන්න. ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියකදී අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් අපි මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය යොදන්න ඕන. මම මේ කතා කරන ටූල්ස් ටික යොදන්න ඕන ස්ටෙප් බයි ස්ටෙප් එකින් එක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පොඩි ප්‍රශ්නයක් ගැන කතා කරනවා නම් ඒකට පොඩි ටූල් එකක් තමයි දාන්න ඕන. එතනින් එහාට මධ්‍යම පන්තියේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයකට අපි යනවා නම් එතනින් එහාට පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙච්ච, එතනින් එහාට තව පොඩි පියවරක් එළියට ගිය ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයක් තමයි අපි යොදා ගන්න ඕන. එතනින් එහාට තවත් අපි ඒ කියන්නේ බොහෝ සංකීර්ණ ප්‍රශ්න අපිට තියෙනවානේ. බොහෝ සංකීර්ණ ප්‍රශ්නයකට වඩා සංකීර්ණ ප්‍රශ්නයකට අපි යනවා නම් එතනින් එහාට අපිට ඊට වඩා එහා ගිය problem solving tool එකකට යන්න පුළුවන්. අපි කතා කරමු පළවෙනි problem solving tool එක අපි කතා කළා. දෙවෙනි problem solving tool එක තමයි ප්‍රශ්න පහකින් ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය. අපි ඔකට කියනවා 5Y analyze කියලාත් කියනවා, YY analyze කියලාත් කියනවා. අපි ඔකට කියනවා 5Y analyze කියලාත් කියනවා. එහෙම නැත්නම් YY analyze කියලාත් කියනවා. මේ නම් දෙකම භාවිතා කරනවා. ඊට වඩා අපිට ලේසි ප්‍රශ්න පහකින් ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය කියලා මේකට කිව්වොත්, මේකට අපි ප්‍රශ්න පහකින් කියලා කිව්වට අපි ඒක අපේ කියමනට කිව්වට ප්‍රශ්න පහකින් නෙමෙයි, අපිට ප්‍රශ්න 10ක් 15ක් ප්‍රශ්න 50ක් වුණත් ගන්න පුළුවන්. මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද මේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයේ තියෙන සරලම ක්‍රියාවලිය නොහොත YY ඇනලයිස් එක කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් ඕගොල්ලෝ ඇක්ෂන් ප්ලෑන් එකට අදාළව ප්‍රශ්නයක් ලියාගෙන තියෙනවා. ඇක්ෂන් ප්ලෑන් එකට අදාළව ඇක්ෂන් ප්ලෑන් එකේ එක තැනක ඔබට අදාළ ප්‍රශ්නය ඕගොල්ලෝ ලියාගෙන තියෙනවා. අර අපි මම මේ මුලින්ම
කතා කරපු සරල උදාහරණයක් කලින් වැඩසටහනේදී කතා කළානේ. මම මේ එකම උදාහරණය අරගෙන යන්නේ. අපි මේ වැඩසටහන් මාලාවක ඉන්න නිසා තමයි මම මේ එකම උදාහරණය අරගෙන යන්නේ. එතකොට මම කලින් ගත්ත උදාහරණයම නැවතත් ඕගලන්ට ගන්න. මොකද ඕගොල්ලෝ එකම වැඩසටහනේ මේ වැඩසටහන් මාලාවක ඉන්න නිසා ඒක ඕගලන්ට බොහොම කියන්නේ මේ බොහොම වැදගත් වෙයි සහ ඕගලන්ට මතක තියාගන්න ලේසි. අපි කලින් වැඩසටහනේදී අර ප්‍රශ්නයක් ගැන කතා කරනකොට කතා කළානේ මොකද්ද? ඕගලන්ට ආපු ප්‍රශ්නය උදේ නැගිටිනකොට ඕගොල්ලෝ උදේ 6ට නැගිටිනකොට ජංගම දුරකථනයේ තියෙන්නේ ඔයාලගේ ඇඳ ගාව නෙමෙයි ජංගම දුරකථනයේ තියෙන්නේ කුස්සියේ. ඕක තමයි අර සම්මතයත් වර්තමාන තත්වයක් අතර මොකද්ද වෙනස? සම්මතයත් වර්තමාන තත්වයක් අතර වෙනස තමයි උදේ ඇඳ ගාව තිබ්බ ෆෝන් එක මේ තියෙන්න ඕන ෆෝන් එක තියෙන්නේ කුස්සියේ. ඕකනේ ප්‍රශ්නේ. දැන් ඕක තමයි අපි ලියාගෙන තියෙන්නේ අර ඇක්ෂන් ප්ලෑන් එකේ. ඕකේද? ඇක්ෂන් ප්ලෑන් එකේ අපි ලියාගෙන තියෙන්නේ අන්නේ ප්‍රශ්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙනවා. මම මේ කියන්නේ YY ඇනලයිස් එක කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි ඔයාලට මේ කියන්නේ. ප්‍රශ්නය දැන් අපි ලියාගෙන තියෙන්නේ. සියලු දෙනා මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනා නැවතත් මේ කොලේ පෑන අරගෙන මේ ප්‍රශ්නය නැවතත් ලිව්වොත් හොඳයි. ඒ ප්‍රශ්නේම නොවෙන්න පුළුවන්. ඕගොල්ලන්ට තියෙන මොකක් හරි ප්‍රශ්නයක් ලියාගත්තොත් හොඳයි. මම තප්පර ගානක් තිබුණා නම් ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ ලියා ගන්න. බොහොම සන්තෝෂයි සියලු දෙනා මේ බොහොම උද්‍යෝගයෙන් ඒක කරනවා ප්‍රශ්න ලියා ගන්න එක. මම ඒකයි කලින් වැඩසටහනේදී කිව්වේ මේ බොහොම උගත් පිරිසක් මේ අපේ ක්‍රවුඩ් එකේ ඉන්න හන්ද අපිට බොහොම ලේසි මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් ප්‍රශ්නේ ලියාගත්තනේ. ප්‍රශ්නේ ලියාගෙන තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ තමයි මොකද්ද? දුරකථනයේ මාගේ දුරකථනය කැමති විදිහකට ලියාගන්න. මගේ දුරකථනයේ ජංගම දුරකථනයේ මම උදේ නැගිටිනකොට මගේ ඇඳ ගාව නැහැ. ඕක තමයි ප්‍රශ්නය. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න පිටිපස්සට ඇයි? අපි y කියලානේ මේකට කියන්නේ. y කියලා කියන්නේ ඇයි? y කියලා දාන්නත් පුළුවන්, ඇයි කියලා දාන්නත් පුළුවන්. එකම අදහස තමයි එන්නේ. ඇයි කියලා ඔයගොල්ලෝ පස්සට යන්න. එතකොට ඔයගොල්ලන්ට එනවා උත්තරයක්. ඇයි උදේ තිබ්බේ ඇඳ ගාව තිබ්බේ නැත්තේ? හේතුව මොකද්ද? මොකක් හරි පිළිතුරක් ඔයගොල්ලන්ට එනවා. ඒක තිබුණේ කුස්සියේ. මේක තිබුණේ මගේ දුරකථනයේ තිබුණේ කුස්සියේ. ඇයි කුස්සියේ තිබුණේ? ඇයි කුස්සියේ තිබුණේ? තව ප්‍රශ්නයක්. පල්ලෙහාට පිටිපස්සට යන්න. එතකොට අපි ගමුකෝ ඒකට උත්තරය ඇවිල්ලා තියෙන්නේ ඊයේ රෑ මම කුස්සියට ගියා මට ෆෝන් එක ගේන්න අමතක වුණා. ආයේ එනකොට ගේන්න අමතක වුණා. එතකොට කවුරුත් තරංග ගිය එකකුත් නෙමෙයි. මගේ අතින්මයි වෙලා තියෙන්නේ. ඇයි? ඇයි එහෙම උනේ? තවත් පිටිපස්සට යන්න. ඒක මට අමතක වුණේ මම ඒ වෙලාවේ වෙන මොකක් හරි වෙන කල්පනාවක හිටියේ. ඒක නිසා මට ෆෝන් එක එනකොට අරගෙන එන්න අමතක වුණා. තවත් පිටිපස්සට යන්න ඇයි කියලා. මෙන්න මේ විදිහට කොටස් 5ක් නෙමෙයි. කොටස් 10ක් වෙන්න 15ක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ පිටිපස්සට යන්න ඇයි කියලා ප්‍රශ්නයට පිළිතුර හම්බ වෙනකන්ම පිටිපස්සට යන්න. ප්‍රශ්නයක් ගන්නවා ඕගොල්ලෝ. ප්‍රශ්නේ තියෙන ඕගොල්ලෝ අතේ ඉස්සරහට යන්න එපා කිසිම වෙලාවක ප්‍රශ්නේ. හොඳට මතක තියාගන්න. මම මේ සින්න සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්නයක් ආවට පස්සේ ඔයාලගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවකදී කිසිම වෙලාවක ප්‍රශ්නේ තියෙන තැන ඉඳන් ඉස්සරහට යන්න එපා. ඉස්සරහා බලන්නවත් එපා. පුළුවන් තරම් පිටිපස්සට යන්න. පුළුවන් තරම් ප්‍රශ්නෙන් පිටිපස්සට යන්න. ප්‍රශ්නෙන් පිටිපස්සට යනකොට ඕගොල්ලන්ට එනවා එක තැනක් මේ ප්‍රශ්නේ පටන් ගත්ත තැන. මොකක්ද ඒ තැන? ප්‍රශ්නය පටන් ගත්ත තැන. දැන් ඔයගොල්ලන්ට මම මේ කියන දේ හොඳට පැහැදිලි වෙනවා ඇති. මම හිතනවා මම මේ දෙන උදාහරණත් එක්ක ප්‍රශ්නය තියෙනවා. ප්‍රශ්නයෙන් පිටිපස්සට ඇයි කියාගෙන අහගෙන යනකොට එක තැනක් හම්බ වෙනවා. ඒක තමයි ප්‍රශ්නය පටන් ගත්ත තැන. ප්‍රශ්නය පටන් ගත්ත තැන අපිට හොයාගත්තට පස්සේ ප්‍රශ්නයට පිළිතුර හොයන එක මහා ලොකු කාරණාවක් නෙමෙයි. ප්‍රශ්නයට පටන් ගත්ත තැන අපි හොයාගත්තට පස්සේ ප්‍රශ්නයට පිළිතුර හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕන? ප්‍රශ්නය පටන් ගත්ත තැන අපි හොයාගත්තට පස්සේ ප්‍රශ්නයට පිළිතුර හොයන්න නම් අපිට කරන්න තියෙන එකම කාරණාව තමයි මොකද්ද? ප්‍රශ්නය තව ඒ පිළිතුර දැන් අපි ගාව තියෙනවානේ. ප්‍රශ්නය හොයාගත්තා. ප්‍රශ්නය අපි ගාව තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය පටන් ගත්ත තැනට අපි දැන් ගිහිල්ලා තියෙනවා. අපි කරන්න ඕන පළවෙනි කාරණාව තමයි ඊට පස්සේ ඒ කාරණාව, ඒ කියන්නේ ප්‍රශ්නය පටන් ගත්ත තැන තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව අපි එතනින්ම අයින් කරලා දාන්න ඕන. ප්‍රශ්නයට හේතු වෙච්ච කාරණාව මුලින්ම පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි එතනින්ම කපලා දාන්න ඕන.
බොහොම සුළු කාරණාවක්. අපේ ජීවිතේ මම හිතනවා මෙතන ඕගොල්ලෝ සියලු දෙනාට මම මේ කතාවෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා තමයි මේ කාරණාව කතා කරන්නේ. ඕගොල්ලන්ගේ ජීවිතවල ඕනෑ තරම් මිනිස්සු හම්බ වෙලා ඇති. ඕනෑ තරම් ඕගොල්ලන්ගේ ජීවිතවල මිනිස්සු හම්බ වෙලා ඇති. ඕගොල්ලන්ගේ ජීවිතේට ප්‍රශ්න වෙච්ච අය. සමහරක් විට ගොඩාක් අයගේ පරණ පෙම්වතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙම්වතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අහල පහල කෙනෙක් වෙන්න පුළුවන්. නෑදෑයෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාත් එක්ක අපේ ජීවිතේ අපි දැන් කාලයක් තිස්සේ මෙතන ඉන්න සියලු දෙනා බොහොම උගත් සහ අත්දැකීම් සහිත පුද්ගලයෝ පිරිසක් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් එක්ක ඕගොල්ලන්ගේ පිටිපස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම ජීවිතේ මිනිස්සු හම්බ වෙලා තියෙනවනේ ඕනෑ තරම්. ඕනෑ තරම් මිනිස්සු හම්බ වෙලා තියෙනවා ප්‍රශ්න වෙච්ච මිනිස්සු. අනේ අපරාධනේ මට මේ මිනිස්සයා හම්බුනේ නැත්තම් අද මම මීට වඩා තැනක ඉන්නවානේ කියන තැන ඕගොල්ලන්ට ඕන තරම් ඒ අවස්ථාවට මුහුණ දීලා තියෙනව නේද? ඕනෑ තරම් මම හිතන්නේ මට වඩා ඒ සම්බන්ධයෙන් උදාහරණ ඕගොල්ලන්ටත් ඇති. මට පුද්ගලිකව මගේ ජීවිතේත් ඒවා තියෙනවා. මට මේ මිනිස්සයා හම්බුනේ නැත්තම් එහෙම නැත්තම් මේ නෑදෑයා මට හිටියේ නැත්තම් සමහරක් අයට තියෙනවා මට අඩුම තරමේ මගේ අම්මා තාත්තාගෙන් ප්‍රශ්න වෙච්ච කට්ටිය ඉන්නවනේ ඕනෑ තරම්. අපේ ජීවිතය අපි දැකලා තියෙනවා. මට මගේ දෙමව්පියෝ වෙනස් වුණා නම් මට මේ අර අපි හිතමුකෝ මගේ යාළුවාගේ අම්මා මගේ අම්මා වුණා නම් එහෙම නැත්තම් මගේ කලින් පෙම්වතා එහෙම නැත්තම් කලින් පෙම්වතිය මට හම්බුනේ නැත්තම් කියන තැනට අපි ඇවිල්ලා තියෙනවානේ. ආන් ඒ වගේ අපේ ජීවිතේ අපි පිටිපස්සට ගිහිල්ලා බලනකොට අපි ප්‍රශ්නයට හේතුව එවලේ අයින් කරලා දැම්මනම් එවලේ ප්‍රශ්නයට හේතුව අපි අයින් කරලා දැම්මනම් අපේ ජීවිතවල ගොඩාක් ප්‍රශ්න මේ වෙනකොට විසඳලා තියෙනවා. නමුත් අපි කරන්න ඕන අපිට තියෙනවනේ මේ ජීවිතේ මේ අත්දැකීම් ප්‍රශ්න තියෙනවනේ මෙන්න මේ ප්‍රශ්න වලින් ජීවිතේ අපි හදාගන්න එක තමයි කරන්න ඕන. ප්‍රශ්න වලින් ජීවිතේ අපි වර්තමානයේ වගේම අනාගතය හදාගන්න එක තමයි අපි කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක් තමයි මොකද්ද? අපි හැමෝම දන්න දෙයක් තමයි එදා ඉඳන් අපි ගොඩාක් කතා කරන දෙයක් තමයි අපේ ජීවිතේ හොඳම අවස්ථාවනේ මේ ගෙවෙන මොහොත. හොඳම මොහොත තමයි මේ ගෙවෙන මොහොත. ඒක මම කියන කාරණාවක් නෙමෙයි. අපේ ගොඩාක් පරිණත පුද්ගලයෝ කියලා තියෙනවා අපේ ජීවිතේ හොඳම මොහොත තමයි මේ ගෙවෙන මොහොත කියලා. එතකොට අපි මේ මොහොතේ හරියට අපේ දේවල් ටික කළොත් ප්‍රශ්නයකට හේතුවක් මොකක් හරි තියෙනවා නම් ඒ ප්‍රශ්නයට හේතුව මේ මොහොතේ අපි අයින් කරලා දැම්මොත් අපිට අනාගතයේදී ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැනේ. මේ වෙලාවේ මොකක් හරි අපි හිතමුකෝ මේ වෙලාවේ ඕගොල්ලන්ට වැරදි මිනිස්සෙක් හම්බ වෙනවා. දන්නවා මේ මිනිස්සයා වැරදි මිනිස්සෙක් කියලා. ඒ වෙලාවේ මේ මිනිස්සයා වැරදි මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා ඒ වෙලාවෙම අයින් කරලා දාන්න. ඒ වෙලාවෙම අයින් කරලා දැම්මොත් අනාගතේ වාට ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකම තමයි අපි මේ YY ඇනලයිස් එකේදීත් කරන්නේ ප්‍රශ්න විසඳීමේ සරලම ක්‍රමවේදයක් වෙන YY ඇනලයිස් එකේදීත් කරන්නේ අපි අතින් වරදක් වෙලා තියෙනවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් අපි ඒ වෙලාවේ හරි ඒකට විසඳුම හොයන්න පිටිපස්සට ගිහිල්ලා අර ප්‍රශ්නයට හේතු කාරණාව වෙච්ච කාර්දේ හොයා ගන්නවා. ප්‍රශ්නයට හේතුව හොයාගෙන පළවෙනි දේ තමයි විසඳුම හොයන්න කලින් ඒකට හේතුව කපලා අයින් කරන්න ඕන. ඒකට හේතුව අයින් කරලම දාන්න ඕන. අපි ඔකට අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ සියලු දෙනාට මේ ප්‍රේම සම්බන්ධතාවවලදී ওই කාරණාවට ඔයගොල්ලෝ මුණ දීලා ඇති. සමහරක් වෙලාවට මේ දන්නවා මේක ප්‍රශ්නයක් කියලා දන්නවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අයින් කරන්න බෑ. ලෝබයි අයින් කරන්න. එහෙම දේවල් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් වෙන්නේ මොකක්ද? තව තවත් ප්‍රශ්නය දිග්ගැසෙන එක සහ අපේ අනාගතයේ අපි අර මුලින් කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුවට අපිට යාමට නොහැකි වෙනවා. නිර්මාණාත්මක බලාපොරොත්තුව ජය ගන්නට අපිට අවස්ථාවක් මොකද්ද නැති වෙනවා. හරි. එතකොට දැන් අපි දන්නවා YY ඇනලයිස් එකේදී කොහොමද පිටිපස්සට ගිහිල්ලා ඇයි කියලා ගිහිල්ලා දැම්ම මේක මම මේ කියන දේවල් ඔයගොල්ලෝ ඇයි කියලා පිටිපස්සට YY ඇනලයිස් එකේදී යනකොට නිකන් ඔයගොල්ලෝ හිතින් මනෝමයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මේ සියලු දේවල් වලට දැන් ඔයගොල්ලෝ ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන තියෙන්නේ. කොලයක් අරගෙන එහෙම නැත්තම් මං හිතනවා ඊට වඩා හොඳයි ඔයාලගේ ජීවිතේ ඔයගොල්ලන්ට තමන්ගේ මොකක් හරි ටාගට් එකක් ඇචීව් කරන්න. මේක වෙන කාගේවත් නෙමෙයි. ඔයාගේ ළඟ ඉන්න කෙනාගේ ටාගට් එක ඇචීව් කරන විදිහ නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ ඔයාගේ ටාගට් එක ඇචීව් කරන විදිහ. වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඔයාගේ ටාගට් එක ඇචීව් කරන්න නම් ඔයා පොඩි කැපකිරීමක් කරන්නම වෙනවා. ඔයාගේ ටාගට් එක ඇචීව් කරන්න නම් මොකද්ද? කැපකිරීමක් කරන්නම වෙනවා. එතකොට
ඔයා නිකන් කොලයක් අරගෙන ලියන්නේ නැතුව මේ දේවල් ටික දැන් මේ මොහොතේ ඔයගොල්ලෝ මගෙන් මේ අදහස ගන්න ඕන හන්ද කොලයක් කරලා ලිව්වට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ ජීවිතේ ඔයාගේ කාමරේ තියෙනවනේ. ඔයාගේ කාමරේ ඇතුලේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවනේ. ඔයාගේ කාමරේ ඔයාට පේන තැනක පොඩි වයිට් බෝඩ් එකක් හදාගන්න. පොඩි වයිට් බෝඩ් එකක් හදාගෙන ඉවර වෙලා ඒකේ අර ඇක්ෂන් ප්ලෑන් එක මම කියපු ඇක්ෂන් ප්ලෑන් එක ඒකේ ලියන්න. ලියලා ඉවර වෙලා ඒ ඇක්ෂන් ප්ලෑන් එකට අදාළව ඔයාට එන ප්‍රශ්නය තියෙනවනේ. ඒ ප්‍රශ්නයට අදාළ අර YY ඇනලයිස් එක ප්‍රශ්නිය උඩින් ලියලා YY ඇනලයිස් එක ඒකේ කරන්න. ඇයි කියලා අහලා ඔයාට පේන හිතින් කිසිම දෙයක් කරන්න එපා. හොඳට මතක තියාගන්න. මොකද දැන් ඔයා ප්‍රශ්නෙට උත්තරේ හොයන්න හිතින් ගියොත් එහෙම ඔයාට ටික දුරක් යනකොට සමහරක් වෙලාවට හිතින් ප්‍රශ්නෙත් අමතක වෙනවා. මොකද අපේ හැම වෙලාවෙම ඔළුවේ එකම දෙයක් නෙමෙයිනේ තියෙන්නේ. සමහරක් වෙලාවට හිතින් ඒක අපි කළාට පස්සේ ටික වෙලාවක් යනකොට හෙට වෙනකොට අනිද්දා වෙනකොට ඒක මතකත් නැහැ. ඒක නිසා හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න වයිට් බෝඩ් එකක් තමන්ගේ ඇඳ ගාවින් තියාගන්න. තමන් ඉන්න තැන ඔයාලගේ අර අපි මුලින් කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුවට යන්න අවශ්‍යයි නම් වයිට් බෝඩ් එකේ උඩින්ම තියෙන්න ඕනේ මොකද්ද? ඔයාගේ අර මං කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුව මීට වැඩසටහන් දෙකකට කලින් කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුව ඒ වයිට් බෝඩ් එකේ උඩින්ම තියාගන්න. ඊට පස්සේ තමයි අර අපි කියපු ඩිසිප්ලින් එක, එතකොට ඩියුටි එක, ඒ දේවල් ටික හදාගන්න විදිහේ වයිට් බෝඩ් එකේ වෙනම තියන්න. ටිකක් ලොකු එකක් ගන්න. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ අර ඇක්ෂන් ප්ලෑන් එක ඔයාලට එන ප්‍රශ්න වලට අදාළව ප්‍රශ්නයක් ආවොත් මං කියවනේ ප්‍රශ්න එනවා අනිවාර්යෙන්. ඒ ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ ඇක්ෂන් ප්ලෑන් එක හදාගන්න. මේ ඇක්ෂන් ප්ලෑන් එක අර මොකේද? වයිට් බෝඩ් එකේ ලියලා තියාගන්න. ඊට පස්සේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර එහෙම නැත්නම් ප්‍රශ්නයට අදාළ පිළිතුර හොයාගෙන යන ගමනේදී අර අපි කතා කරපු YY ඇනලයිස් එක ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදයේ පළවෙනි කාරණාව YY ඇනලයිස් එක එකේ ඔයා ලියාගෙන යන්න පුළුවන්. එතකොට YY ඇනලයිස් එක එකේ ලියාගෙන ගියාට පස්සේ ඔයාට පේන්න තියෙනවා දැන් ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්නෙට පිළිතුර ඔයා YI කියලා හොයාගෙන යනවා. එතකොට දැන් ප්‍රශ්නෙට පිළිතුරක් දැන් ඔයාට හම්බ වෙලා තියෙන්නේ. ප්‍රශ්නෙට පිළිතුර දැන් හම්බ වෙලා තියෙන්නේ. ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණාට පස්සේ දැන් හරිනේ ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණා. ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණාට පස්සේ ආයෙත් සැරයක් ඔයා මුලින්ම යන්න ඕන. ආයෙ අර මුලටම යන්න ඕන. මම හිතනවා මේක ලියාගත්තොත් හොඳයි ඔයගොල්ලෝ. ප්‍රශ්නෙට පිළිතුර ලැබුණට පස්සේ ආයෙත් සැරයක් මුලටම යන්න. මුලටම ගිහිල්ලා ඉවර වෙලා මොකක්ද කරන්නේ? මුලටම ගිහිල්ලා ඉවර වෙලා ආයෙත් ඇක්ෂන් ප්ලෑන් එකක් හදන්න ප්‍රශ්නයට පිළිතුර ක්‍රියාත්මක කිරීම සඳහා. අපි මුලින් ප්‍රශ්නයට පිළිතුර හොයන්නනේ. අර අපි මතකද දෙවෙනි වැඩසටහනේදී කතා කළේ නොවැම්බර් මාසේ 12 වෙනිදා තමයි ප්‍රශ්නේ හොයාගත්තේ. නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට ප්‍රශ්නෙට පිළිතුර හොයන්න ඕන කියලා ඔයගොල්ලෝ කතා කරගත්තනේ. ඇක්ෂන් ප්ලෑන් එකේ දාගත්තා නේද කලින් වැඩසටහනේ? දාගත්තා නේද සියලු දෙනා? හරි. එතකොට දැන් ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තා. ඇක්ෂන් ප්ලෑන් එකක් ගහලා YY ඇනලයිස් එකක් කරලා ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තා. ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තට පස්සේ ප්‍රශ්නෙට පිළිතුර ක්‍රියාත්මක කරන්නත් ආයි මොකක්ද ඕන වෙන්නේ? ඇක්ෂන් ප්ලෑන් එකක් ගහන්න ඕන. ඇක්ෂන් ප්ලෑන් එකක් ගහන්නේ නැතුව අපි ප්‍රශ්නෙට පිළිතුර හොයාගත්තත් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට සතියක් දෙකක් යනකොට එහෙම නැත්නම් බොහොම ටික දවසක් යනකොට ඒක අපිට අමතක වෙලා යනවා. ඒක නිසා ප්‍රශ්නයට පිළිතුර හොයාගත්තට පස්සේ අපි කරන්න ඕන මොකද්ද? ප්‍රශ්නයට පිළිතුර හොයන්න ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇක්ෂන් ප්ලෑන් එක අපි හදාගන්න ඕන. ඇක්ෂන් ප්ලෑන් එක හදාගත්තට පස්සේ ඒ ඇක්ෂන් ප්ලෑන් එකේදීත් අර මම කියපු කාරණාවම තමයි පිළිතුර ලියන්න. අර විදියටම වගුවක් හදාගන්න. පොඩි වෙනසක් විතරයි වෙන්නේ. අර අපි දාන කාරණාවල විතරයි ඒකේ වෙනස වෙන්නේ. ඒ කියන්නේ පොයින්ට්ස් වල විතරයි ඇක්ෂන් ප්ලෑන් එකේදී වෙනස වෙන්නේ. මම හිතනවා ආයෙත් සැරයක් ඔයගොල්ලෝ ඒක ලියාගත්තොත් හොඳයි කියලා. ප්‍රශ්නයට පිළිතුර සෙවීමට අදාළ ඇක්ෂන් ප්ලෑන් එක හැදීමේදී ඔයගොල්ලෝ දාගන්න මොකද්ද? ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගන්න. කොටස් 4කින් යුක්ත වගුවක් හදාගන්න. කොටස් 4කින් යුක්ත වගුවක් හදාගන්න. මම පොඩි වෙලාවක් දෙනවා ඔයගොල්ලන්ට. එතකොට වගුව හදාගන්න ලේසි නිසා. හරි. වගුවේ මුලින්ම ලියන්න ඕනේ මොකද්ද? දැන් කලින් කාරණාවේදී අපි ලිව්වේ ප්‍රශ්නය මොකක්ද කියලා. දැන් කාරණාවේදී අපි ලියන්නේ දැන් වගුවේදී ප්‍රශ්නයට පිළිතුර මොකක්ද? ප්‍රශ්නයට පිළිතුර මොකක්ද? මොකක්ද ප්‍රශ්නයට පිළිතුර? මම අර උදාහරණෙම ගන්නම්. වැඩසටහන් ගානාවක් තිස්සේ අපි කතා කරගෙන ආපු උදාහරණෙම ගන්නම්. ප්‍රශ්නයට පිළිතුර තමයි ආයෙත් සැරයක් කුස්සියට ෆෝන් එක මම අරගෙන යන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නෙට පිළිතුර. මේක මේ ඔලුවට ගන්න එපා. මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. හරිද? ප්‍රශ්නයට පිළිතුර තමයි දුරකථනය මම ආයි
කුස්සියට අරගෙන යන්නේ නැහැ. ඒකට තමයි දැන් මේ ඇක්ෂන් ප්ලෑන් එක දැන් මේ ඔයාලා හදාගෙන යන්නේ. මේක ක්‍රියාත්මක කරන්න. එතකොට ප්‍රශ්නයට පිළිතුර ඇක්ෂන් ප්ලෑන් එකේ ලිව්වා. ඊට පස්සේ ක්‍රියාත්මක කරන විදිහ. ප්‍රශ්නයට පිළිතුර ක්‍රියාත්මක කරන විදිහ මොකක්ද කියලා තව පොඩි හිතසක් තියාගන්න. ක්‍රියාත්මක කරන විදිහ මොකක්ද කියන එක ඕගොල්ලෝ තමයි දන්නේ. ඒක දැන් ඒක අපිට මට දෙන්න බෑ. මොකද මේ ප්‍රශ්නෙට විසඳුම ක්‍රියාත්මක කරන විදිය මිනිස්සයාගෙන් මිනිස්සයාට වෙනස්. ඔයාගේ එහා පැත්තේ ඉන්න කෙනා ප්‍රශ්නෙට විසඳුම හොයන විදිහට නෙමෙයි ඔයා හොයන්නේ. මොකද එයාගේ කැපැසිටි එක ඔයාගේ කැපැසිටි එක වෙනස්. එයාට යන්න පුළුවන් රේන්ජ් එක, එයාට යන්න පුළුවන් වපසරිය, ඔයාට යන්න පුළුවන් වපසරිය මේ දෙකක්. ඒක නිසා ප්‍රශ්නයට ක්‍රියාත්මක කරන විදිහ, පිළිතුර ක්‍රියාත්මක කරන විදිහ ඔයා තමයි තීරණය කරන්න ඕන. ඇයි මම කොහොමද මම කුස්සියට ෆෝන් එක අරගෙන යන්නේ නැතුව ඉන්නේ කියන එක ඔයා තමයි තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඒකෙත් දාන්න දිනය. මම මේක කවදා වෙනකොට මම මේක ක්‍රියාත්මක කරනවා. සමහරක් විට දැන් ඕක පුරුද්දකට ගිහිල්ලා තියෙන්න පුළුවන් නේ. කුස්සියට ෆෝන් එක අරගෙන යන එක ඔයාට පුරුද්දකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒක එතකොට සමහරක් විට ඒක අවුරුද්දක් තිස්සේ අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආවා නම් හෙට වෙනකොට ඕක කරගන්න බැරි වෙන්න පුළුවන්. හෙටත් අර පුරුද්දට ඕක අරගෙන යන්න පුළුවන්. ඒක නිසා සතියක් සමහරක් විට දෙකක් වෙන්න පුළුවන්. ඔයාගේ මනෝමයෙන් හිතන්න. හැබැයි එහෙම කියලා අවුරුද්දක් දෙකක් නම් දෙන්න එපා පුතේ. අවුරුද්දක් දෙකක් දුන්නොත් එහෙම ඒක ප්‍රශ්නයක්. එහෙම වුණොත් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. ඒක නිසා උපරිම දවස් 5ක් සතියක් ඇතුළත ඔයා ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කරනවා කියලා ඔයාම ඔයාගේ ඇක්ෂන් ප්ලෑන් එක දැන් මේක කවුරුත් බලන්නේ නැහැ. ඔයාම තමයි මේක බලන්නේ. මේක මේ කවුරුත් අධ්‍යයනය කරන්නේ නැහැනේ. කවුරුත් මේක මේ පරීක්ෂණය නිරීක්ෂණය කරන්නේ නැහැනේ. ඔයාගේ ඇක්ෂන් ප්ලෑන් එක ඔයාගේ කාමරේ ඔයා හදාගත්ත ඇක්ෂන් ප්ලෑන් එක කවුරුත් බලන්නේ නැහැ. ඒක බලන්න ඕනත් ඔයාමයි. ඔයා දිනේ දීලා තියෙනවා නොවැම්බර් 30 වෙනකොට මම මේ පිළිතුර හොයාගෙන ඉවර වෙලා මේ පිළිතුර ප්‍රශ්නයට පිළිතුර හොයාගෙන ප්‍රශ්නයට පිළිතුර ක්‍රියාත්මක කරලා මම මේ ප්‍රශ්නය නොවැම්බර් 30 වෙනකොට විසඳනවා කියලා ඔයාගේ කාමරේ ඔයා වයිට් බෝඩ් එකක් හදාගෙන ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන ඔයා ලියලා තියෙනවා. එතකොට ඒක නිරීක්ෂණය කරන්නෙත් කවුද? ඔයාම තමයි. ඒක නිසා හැම වෙලාවෙම මේ කාරණා ටික රහසක් විදිහට තියාගන්න. ඒකත් ලොකු දෙයක්. හැම වෙලාවෙම මේ දේවල් ටික එළියට දෙන්න එපා. ඔයාගේ ඇක්ෂන් ප්ලෑන් එක කිසිම වෙලාවක වෙන කාටවත් දෙන්න එපා. ඒක ඔයාගේ කාමරේ වත් එක්කම තිබිච්ච දෙයක්. ඔයා අවසානයේ ඔයාගේ ටාගට් එකට යනකොට අර අපි කතා කරපු නිර්මාණාත්මක බලාපොරොත්තුවට යනකොට ඔයා මේකට ගියේ කොහොමද කියලා කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙන විදිහට තියෙන්න ඕන. කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙන විදිහට ඔයා මෙතෙන්ට ගියේ කොහොමද කියලා තියෙන්න ඕන. ඒක නිසා ඒ ඇක්ෂන් ප්ලෑන් එක ඔයාගේ කාමරේ ඔයාට විතරක් පේන තැනක ඔයත් එක්කම තිබිච්ච දෙයින් හැබැයි හැමදාම ඇක්ෂන් ප්ලෑන් හැදෙන්න ඕන. ඇක්ෂන් ප්ලෑන් ක්‍රියාත්මක වෙන්න ඕන. ප්‍රශ්න හොයාගන්න ඕන. ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ඕන. හැම වෙලාවෙම දවසකට 3-4 පාරක් මේ ඇක්ෂන් ප්ලෑන් එක අප්ඩේට් වෙන්න ඕන. මේක යාවත් කාලීන වෙන්න ඕන. එතකොට තමයි ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙන්නේ. ඔයාගේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන ඉවරලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයා එතෙන්ට ගියේ කොහොමද කියලාත් දන්නේ ඔයා විතරයි. වෙන කිසිම කෙනෙක්ට හිතා ගන්න බෑ. මම මුලින් කිව්වනේ උදාහරණ ටිකක්. එලොන් මාස්ක් වෙන්න පුළුවන්, බිල් ගේට්ස් වෙන්න පුළුවන්, මුකේෂ් අම්බානි වෙන්න පුළුවන්, අපේ ලංකාවේ නම් ධම්මික පෙරේරා වෙන්න පුළුවන්. මේගොල්ලෝ කොහොමද මෙතෙන්ට ගියේ කියලා අදටත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නෙනේද? අදටත් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් කොහොමද අපි වගේම ඉපදිච්ච කට්ටිය කොහොමද අද වෙනකොට එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ කියලා. හේතුව තමයි අරක ඒගොල්ලෝ ගිය ක්‍රමයේ එළියට දුන්නේ නැහැ. ඒගොල්ලෝ හෝම්වර්ක් කළා. ඒගොල්ලන්ගේ කාමරේ ඉඳගෙන ඒගොල්ලෝ එළියට දුන්නේ බොහොම ටිකයි. 120ක්වත් ඒගොල්ලෝ එළියට දීලා නැහැ. 180ක්ම තියෙන්නේ ඒගොල්ලන්ගේ ඇතුලේ. මම හිතනවා ඔයගොල්ලන්ට අද වැඩසටහනේදී ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද සහ ප්‍රශ්නෙට ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන අපේ ජීවිතේ human model management system එකට අදාළ. ඒ කියන්නේ මානව කළමනාකරණ පද්ධතියට අදාළ සරල වශයෙන් ප්‍රශ්නයකට මුහුණ දීමේ හැකියාව කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති. බොහොම ස්තුතියි. වැඩසටහන් 3ක් එක දිගට මාත් එක්ක සම්බන්ධ වුණාට තවත් වැඩසටහනක් තියෙනවා. අපි ඊළඟ වැඩසටහනේදී හම්බ වෙමු. මම බලාපොරොත්තු වෙනවා මේ මූණු ටිකම ඊළඟ වැඩසටහනේදී අපිත් එක්ක එකතු වෙයි කියලා. ජය වේවා. බොහොම ස්තුතියි.